දවසක් ගෞරවනීය මාධ්‍යයට මම අසේල සම්පත් ජාතික පාරු පෙරමුණේ නායක හරිද දැන් ඔයාලා දැන් ඒතර කියනවා අධිවේගී මාර්ගයේ දේශපාලඥයෝ ගෙවල් ළඟට යන්න එන්ට්‍රන්ස් හදාගන්නලු. ඉතින් ඒක තමයි කොහොමත් ඒගොල්ලෝ දෙයක් කරනකොට තමන් ඒ දේ කරනවා තමයි ගමට යන්නේ ඒක හදනවා. දැන් ඕගොල්ලෝ එනං අයවැයෙන් තඹුත්තේ ගමන් නගරය බඩපත් කරන මුදල් වෙන් කරගෙන තින්නේ ස්ටේෂන් එකේ සේරම දේ අර තනිසිග්ගා කණුව තියෙන ගෙදර ගාව තියෙන ස්ටේෂන් එක මේ කරන් දියදින්නේ. ඒතොර ඒ මොකටද දියදින්නේ? ඒක තමයි බලයේ තියලාට තමන්ගේ ප්‍රදේශවලට වැඩ කරනවා. දැන් ඔයගොල්ලත් මේ වැඩේ කරන අනුරාධපුරයේ තමුත්තේගම ඉලක්ක කරන තමයි වැඩ පිළිලක් ක්‍රියාත්මක කරන්න දන්නේ. ඒ නිසා මේක මතක තියාගන්න අධිවේගී මාර්ගය රුපියල් 10000කට 99 අවුරුද්දට බදු දීලා නම් බිමල් රත්නාට අපි අභියෝග කරන පුළුවන් නම් ඔයාට පුළුවන් නම් කියලා ඔය තියෙන සේවාවල පියසේ තියෙන ආහාර පාන වල පුළුවන් නම් රුපියල් 5ක් අඩු කරලා වෙන්න. අන්න වැඩ. පුළුවන් නම් ඕකේ තියෙන රුපියල් 40ක් අය කරනවා වැසිකිලි ගාස්තු. පුළුවන් නම් අන්න ඒක ෆ්‍රී කරන්න. හරිද? මොකද දුර ගමන් විශේෂයෙන්ම මේ අධ්‍යාපන චාරිකා ගිහිල්ලා ළමයි ඔය ප්‍රදේශවල ඔතන නවත්තන්නේ. ඒ ළමයි සියලු දෙනා යනවා අර වැසිකිළිට රුපියල් 40 ගාන දීලා. එහෙමනම් කරන්න දුන්න කතාව අපි මෙන්න මේක රුපියල් 10000 දීලා තිබෙනවා. රාජපක්ෂ හිතුවේදකොට අපි මේකේ තිබෙනවා සේවා පිට හැමෝටම යන්න පුළුවන් පොදු වැසිකිළිය ඒ ගාස්තු අපි අඩු කරනවා. ඒ වගේම මිල අඩු කරලා ආහාර පාන ලබන ක්‍රමයක අපි බලාපොරොත්තු වෙනවා අන්න ඒව ඔයගොල්ලෝ වගේ. හැමදාම ඔයගොල්ලෝ කතා කරන්නේ වෛරය. අනිත් පැත්තේ පොලිස් ඇමති. අර යාපාල ආණ්ඩු කාලේ දූෂණ වර්ධනය කියන හල්ලි ගත්තේ නැහැ කිව්වා. අන්න අපි දැක්කා මාදුගොඩ මන්ත්‍රීවරයා ඒක සභාගත කරා. එතකොට මේගොල්ලෝ බොරු කියන්නේ කිලෝ ගානටනම් කියන්නේ කිලෝ ගානටනම් බොරු කියන්නේ මේගොල්ලෝ. හරිද? ඒ නිසා අපි මේ මැති ඇමතුරුන්ට කියනවා ඔයාලා බලය අරගෙන මාස 8කට ආසන ප්‍රමාණයක් කියොත් තාම කරන්නේ ඔයගොල්ලෝ වෛරය පිට කරන මිසක් මේ රටේ මිනිස්සුන්ට ජාතික වැඩ පිළිවෙලක් තාම හදන්න බැරිව තිබෙනවා.